මේ පෙනෙන සුන්දරත්වය පිටුපස මීට අවුරුදු 100කට කලින් දහස් ගණන් මිනිස්සුන්ගේ දහඩිය සහ කඳුළු සැඟවිලා තියෙනවා කිව්වොතින් ඔබ විශ්වාස කරනවද? මේකද සුරංගනා ලෝකයක් වුණාට දවසක් මේක තනිකරම අඳුරු පීඩාකාරී රන් පතලක්. අද මම ඔයාලව අරගෙන යන්නේ කොරියාවේ අතීතයේ කටුක මතකයන් සහ වර්තමානයේ ආශ්චර්ය එකට මුණ ගැහෙන තැනකට. මේක ගුවන්මයොන් ගුහාවයි. ඉතින් ආයිබුවන් කියලා හැමෝම පිළිගන්නවා SD World with Life YouTube නාලිකාවට. 1912 වසරේදී ජපන් පාලන කාලයේ තමයි මේ පතල ආරම්භ වුණේ. ඒ කාලයේදී කොරියානු ජාතිකයන්ට ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ මෙහි වැඩ කරන්න සිද්ධ වුණා. යුද්ධයට අවශ්‍ය රන්, රිදී සහ තඹ හාරන්න ගිහින් කී දෙනෙක්ගේ නම් ජීවිත අඳුරු ගුහා ඇතුලේ ජීවිතය කැප කරන්න ඇතිද? වසර 60කට වඩා වැඩි කාලයක් මේ පතල මිනිසුන්ගේ ජීවන අරගලයට සාක්ෂි දරනවා. හැබැයි 1972 දී මේ පතල වසා දැමීමෙන් පස්සේ අවුරුදු 40ක්ම මේක අතහැරලා දාලා තිබුණේ. හැමෝම හිතුවේ මේක ඉතිහාසයේ එතනින් ඉවරයි කියලා. ඒත් 2011 දී මේ අතහැරලා දාපු අඳුරු ගුහාව කලාත්මක ලෝකයක් බවට පත් කරන්න තීරණය කරනවා. අද ඔබ දකින මේ ලයිට් ස්පේස් එක සහ රන්වන් දියඇල්ල ඒ නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵලයක්. මම මේ දැන් ඉන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් මිනිස්සුන්ගේ රන්වන් හීන දෝංකාර දුන්නු තැනක. ඔබ මේ දකින බිත්තිවල තියෙන දිලිසෙන රන්වන් පැහැය පිටුපස තමන්ගේ පවුල ජීවත් කරවන්න දහස් ගණන් මිනිස්සු කරපු අතිශය දුෂ්කර අරගල කතාවක් ඇංගිලා තියෙනවා. 1912 වර්ෂයේ ඉඳන් මේ අඳුරු පතල් ඇතුලේ කොරියානු ජාතිකයෝ තමන්ගේ දහඩිය හෙළුවේ හුදෙක් රත්තරන් හාරන්න විතරක් නෙමෙයි. ඒ හැම පතල් පහරක් පාසාම තිබුණේ තමන්ගේ රට සහ අනාගතය වෙනුවෙන් තිබුණු බලාපොරොත්තුවක්. අද අපි මේ ලස්සනට දකින ආලෝකයන් එදා තිබුණ නැහැ. එදා තිබුණේ අඳුර, මහන්සිය සහ ජීවිතයත් මරණයත් අතර සටනක් විතරයි. දැන් මේ පතල් බිත්තිය දිහා බලනකොට මට දැනෙන්නේ ඒ අතීතයට ලැබුණු ගෞරවයක් වගේ. කාලයත් එක්ක වැළලී ගිය ඒ ඉතිහාසය අද මුළු ලෝකයටම විස්මයක් ගෙනෙන සුන්දර නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. 1972 දී මේක වහලා දාලා අමතක කරලා තිබුණත් 2011 දී ආපහු පණ ලැබුණු මේ ගුහාව අද අපිට කියන්නේ එකම දෙයයි. අතීතයේ කඳුළු සහ මහන්සිය කවදකාරි රන්වන් ආශ්චර්යයක් වෙලා බැබලෙනවා කියන එක. මොහොතකට හිතන්න එදා අඳුරු පතලක් වෙලා තිබුණු මේ ස්ථානය අද කොච්චර අපූර්ව විදියට වෙනස් වෙලාද කියලා. මේ පර්වත බිත්තිය මගින් දිගහැරෙන මේ මීඩියා ෆැකට් ෂෝ එක ඇත්තටම මනක්කල්පිත ලෝකයට අපිව අරගෙන යනවා. අලි ගිරාෆ් වරුන් ඇතුළු වන සතුන් වගේම අලංකාර මල් වලින් මේ මුළු පර්වතයම වර්ණවත් වන්නේ හරියට මැජික් එකක් වගේ. අතීතයේ මේ ගුහාව ඇතුළ තිබුණේ කටුක බව අද නවීන තාක්ෂණයත් එක්ක ලස්සන කලාවක් වෙලා බෙදලන හැටි බලන්න. සෑම මිනිත්තු කිහිපයකට වතාවක් මේ බිත්ති මත අලුත් කතාවක් නැවෙනවා. මේක හුදෙක් ආලෝක ප්‍රදර්ශනයක් විතරක් නෙමෙයි. අතීතයේ අඳුර පරදා ආලෝකයේ ජයගත්තු හැටි පෙන්වන අපූර්ව නිර්මාණයක්. ඔබ මේ ගුහාවට එනවා නම් මේ ආලෝක සංදර්ශනය අනිවාර්යෙන් බලන්න අමතක කරන්න එපා. මේ ගුහාව ඇතුලේ මෙච්චර ලස්සන මත්ස්‍යාගාරයක් තියෙයි කියලා මම හිතුවේ නෑ. මේ තියෙන්නේ කර්ව් එක වර්ල්ඩ් එකේ. ගුහාවෙන් ගලා එන පිරිසිදු ස්වාභාවික ජලය පාවිච්චි කරලා තමයි මේ මත්ස්‍යාගාරය නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනදී අපිට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ආපු දුර්ලභ මසුන් රාශියක් දකින්න පුළුවන්. විශේෂයෙන් මේකේ ඉන්න ඇරවානා කියන මත්ස්‍යයා චීන සංස්කෘතියට අනුව රත්තරන් සහ වාසනාව ගෙනෙන මාළුවෙක් විදියට තමයි මෙයාලා හඳුන්වන්නේ. මේ ගුහාව කලින් රන්පතලක් වුණු නිසා මෙවැනි වාසනාවන්ත මසුන් මෙහි සිටීම හරිම විශේෂයි. මේ පසුබිමත් එක්ක බලනකොට හරියටම මේ මාළු රත්තරන් ලෝකයක් ඇතුලේ පීනනවා වගේ දැනෙනවා.
ඉතින් ඔබ ගන්න ප්‍රවේශ පත්‍රයට මේ මත්ස්‍යාගාරයත් ඇතුළත් වෙනවා. සතුන්ට ආදරය කරන අයට වගේම පොඩි ළමයින්ටත් මේක හරීම අපූර්ව අත්දැකීමක් වේවි. මේ තමයි ගෝල්ඩන් රෝඩ්. එහෙම නැත්නම් රත්තරම් මාවත. මේ නම ඇහුවමත් හිතනව නේද මෙතන මොන වගේ ඇතිද කියලා. අතීතයේ මේ ගුහාව ඇතුලේ රත්තරන් හාරපු පතල්කරුවන්ගේ ප්‍රධාන මාවත උනේ මේකයි. අද මේ මාවත දිගේ ඇවිදගෙන යනකොට අපිට රන්වන් පැහැයෙන් බැබලෙන බිත්ති සහ විවිධ රන්කාසි වගේම නිර්මාණ දකින්න පුළුවන්. ඒ කාලේ පතල්කරුවන් තමන්ගේ ජීවිතේ වාසනාව හෙව්වේ මේ මාවත දිගේ ගිහින්. මෙතනදී ඔබ දකින හැම දෙයක්ම අපිට මතක් කරලා දෙන්නේ මේ ගුහාවට තියෙන ඓතිහාසික වටිනාකමයි. රන්මාවත දිගේ ඉදිරියට එනකොට අපිට හමු වෙන සුවිශේෂී තැනක් තමයි සෞභාග්‍ය දේවතාවිය. මෙම දේවතාවියගෙන් සෞභාග්‍ය සහ සතුට ප්‍රාර්ථනා කරන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඔබත් මෙම ස්ථානයට යන්න ඉන්න කෙනෙක් නම් සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් හැඟීම්බරම තැනක් තමයි මේ ප්‍රාර්ථනා පවුර. ඔබ මේ දකින දහස් ගණන් රන්වන් පැහැති පුවරු ඇතුලේ තියෙන්නේ මෙතනට ආපු දහස් ගණන් මිනිස්සුන්ගේ හීන සහ බලාපොරොත්තු. රන් මාවතේ අවසානයට එනකොට අපිට ඇහෙන්නේ ගලාගෙන යන වතුර හඬක්. ඒ හඬ ඔස්සේ ආවම දකින්න ලැබෙන මේ දර්ශනය ඇත්තටම මවිත කරවන සුළුයි. මේ තමයි ගුවන්වන් ගුහාවේ තියෙන ප්‍රසිද්ධම රන්වන් දිය ඇල්ල. මීටර 9ක් උස මීටර 8මාරක් පළල මේ දිය ඇල්ලෙන් තප්පරයට වතුර ලීටර 1.4ක් විතර පහළට කඩා හැලෙනවා. මේ පෙනෙන පඩිපෙළ දිගේ පහළට යනකොට ඔබට දැනේවි මේ ගුහාව කොච්චර විශාලද සහ කොච්චර ගැඹුරට විහිදෙනවද කියලා. මේ වර්ණවත් ආලෝකයන් නිසා අඳුරු ගුහාව ඇතුළ වුණත් අපිට හරිම ආරක්ෂිතව සහ උද්‍යෝගිමත් විදියට මේ ගමන යන්න පුළුවන්. මේ පඩිපෙළ දිගේ පහළට යනකොට අපිට ලැබෙන්නේ නිකම්ම ඇවිදින අත්දැකීමක් විතරක් නෙමෙයි. අවුරුදු 100කටත් වඩා පැරණි පර්වත බිත්ති අතරින් පොළොව යට සැඟවුණු අභිරහස් ලෝකයකට ඇතුල් වෙනවා වගේ හැඟීමක් මෙතනදී එනවා. පියගෙට පෙළවල් ගොඩක් තියෙන නිසා පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕන වුණත් ඒ හැම අඩියක් පාසාම දකින දර්ශනයන් ඇත්තටම මවිත කරවන සුළුයි. සෞභාග්‍ය සහ බලාපොරොත්තු වෙනුවෙන් කාසියක් දමන්න. ඔබ මෙතනට දමන හැම කාසියක්ම පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන බව මෙතන විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔබේ ප්‍රාර්ථනාව තවත් කෙනෙකුගේ ජීවිතයකට ආලෝකයක් වෙන්න පුළුවන්. මේ ගුහාවේ ඉන්න අයිෂා කියන සුරංගනාවිය ගැන මම කතා කරා. ඇය ළඟ තියෙන රන් මිටියෙන් සාමාන්‍ය ගල් පවා රත්තරන් කරන්න පුළුවන් කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඔබත් ඉතාමත් කැමැත්තෙන් මෙතන තියෙන බඳුන් වලට කාසියක් දාන ගමන් ශික් ශික් හොයි හොයි අයිෂා කියන මන්ත්‍රය කිව්වොත් ඔබෙත් ප්‍රාර්ථනාවන් සැබෑ වෙනවා කියලා මෙතන කට්ටිය පවසනවා. බලන්න මෙතනට එන සංචාරකයෝ කොච්චරනම් කාසි සහ මුදල් දාලා තියෙනවද කියලා. රන්වන් බඳුන් රන් ගඩොල් සහ පුණ්‍ය නිදන් වස්තු අතරේ මේ විදියට මුදල් දාලා තියෙන එක දකින්නත් ලස්සනයි. ගොඩක් අය තමන්ගේ පවුලේ සතුට සහ දියුණුව වෙනුවෙන් තමයි මෙතනදී ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ. ඔබත් මෙතනට ආවොතින් මේ අත්දැකීම විඳගන්න අමතක කරන්න එපා. දැන් මම ඉන්නේ ගුවන්මොන් ගුහාවේ තියෙන අතිශය අලංකාර වගේම අභිරහස් තැනක. මෙතන සඳහන් වෙන්නේ මේ ගුහාවේ තවමත් විවෘත නොකළ රහස් රසක් සැඟවුණු ප්‍රදේශයක් කියලා. මේ තමයි කර්ව් අන්ඩර්ග්‍රවුන්ඩ් ලේක්. නැත්තම් ගුහාවේ ඇතුළ තියෙන භූගත විල. මේ ගුහාව මට්ටම් 8කින් සමන්විත වෙනවා. මෙහි ගැඹුර මීටර 275ක් දක්වා විහිදෙන අතර අපි මේ දකින භූගත විල පිහිටලා තියෙන්නේ දෙවන මට්ටමේ ඉඳලා. මේ විල නිර්මාණය වෙලා තියෙන්නේ පිරිසිදු ජලයෙන්. මෙතනට වැටෙන ඒ අద్භූත ආලෝකය නිසා ජලය මත මැවෙන දර්ශන හරියට වෙනත් ලෝකයකට යන දොරටුවක් වගේ අපිට පේනවා. මේ අඳුරු ගුහාව ඇතුලේ මෙවැනි නිහඬ විලක් තිබීම ඇත්තටම පුදුම සහගතයි. මේ වීදුරු කොටිය ඇතුලේ තියෙන අමුතු විදිහේ මේ අවිය ඔබ අඳුරනවාද? මේ නිකම්ම නිර්මාණයක් නෙමෙයි. හොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙක් වෙන වෝටර් වර්ක්ෂොප් කිය ආයතනය විසින් නිර්මාණය කරපු සුවිශේෂී ප්‍රදර්ශන භාණ්ඩයක්. මේ අවිය හඳුන්වන්නේ ද රෙඩ් හවුස් බිසන් කියලයි.
The Lord of the Ring වගේ චිත්‍රපටවල විශේෂ ප්‍රායෝගික කරපු වෙටා වර්ක්ෂොප් එකේ නිර්මාණකරුවන් තමයි මේක හදලා තියෙන්නේ. පැසිෆික් සාගරය තරණය කරලාපු මේ අවිය 2016 දී ගුවන්මියොන් නගරයට තෑග්ගක් විදියට ලබා දීලා තියෙනවා. Lord of the Ring චිත්‍රපට මාලාවට කැමති කෙනෙක් නම් මේ ගුහාව ඇතුලේ තියෙන මේ අපූර්ව ප්‍රදර්ශන කුටිය මගහර ගන්න එපා. මෙතන තියෙන්නේ ඒ සිනමා නිර්මාණවලට සම්බන්ධ ඉතාමත් වටිනාම සිහිවටන. ඊළඟට අපිට හමුවන්නේ මේ ගුහාව ඇතුලේ ඉන්න බය හිතෙන ඒත් හරිම ලස්සන මකරෙක්. මේ ඉන්නේ The Hobbit චිත්‍රපටයේ ඉන්න ස්මාග් කියන මකරා. කොරියාවේ තියෙන විශාලම මකර රූපයේ විදියටත් මේක හඳුන්වනවා. මේ මකරගේ ඇස් දිලිසෙන විදිය දැක්කම ඇත්තටම මකරෙක් ඉස්සරහා ඉන්නවා වගේ හැඟීමක් එනවා. ඒ වගේම මෙතන ඉන්න ගොලම් දිහා දැක්කද? එයා අතේ මාළුවෙක් අල්ලගෙන ඉන්න විදිය හරිම අපූර්වවටම නිර්මාණය කරලා තියෙනවා. ගුහාව ඇතුලේ තියෙන අඳුරු පරිසරයත් එක්ක මේ නිර්මාණය බලන්න ලැබෙන එක අත්තටම වෙනස් අත්දැකීමක්. ඔබත් දවසක දකුණු කොරියාවේ සංචාරය කරනවා නම් ගුවන්මින් ගුහාවේ ඇතුලේ තියෙන Lord of the Ring ලෝකයට අනිවාර්යෙන්ම ගිහින් බලන්න. ගුවන්මියොන් ගුහාව කියන්නේ අද අපිට දකින්න තියෙන ලස්සන විතරක් නෙමෙයි. මෙහි ඊටාම සංවේදී ඉතිහාසයක් සැඟවිලා තියෙනවා. විශේෂයෙන් 1912 සිට 1945 දක්වා වූ ජපන් යටත් විජිත පාලන සමයේදී කොරියානුවන් මෙහි බලහත්කාරයෙන් සේවයට යොදවා රත්තරන් ඇතුළුව ඛනිජ සම්පත් ලබාගෙන තියෙනවා. ඒ වගේම 1950 සිට 1953 දක්වා වූ කොරියානු යුද්ධ සමයේදී ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත ස්ථානයක් ලෙසත් මේ ගුහාව උපකාරී වී තිබෙනවා. කාලයත් සමග මේ ගුහාව භාවිතය වෙනස් වුණා. 1972 සිට 2010 දක්වා කාලය තුල මෙය ලුණු දැමූ ඉස්සන් ගබඩා කර තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරලා තියෙනවා. ඒ සඳහා මේ ගුහාව ඇතුළත ඇති සෙල්සියස් අංශක 10ත් 15ත් අතර පවතින නියත උෂ්ණත්වය ඉතාමත් යෝග්‍ය වූ බවයි සඳහන් කරන්නේ. මේ ගුහාවෙන් කැලීම් කර ලබාගත්තු විවිධ ලෝහ වර්ග සහ පාෂාණ සාම්පල් මෙතනදී ඔබට දැක ගන්න පුළුවන්. රත්තරන්, රිදී, තඹ සහ සිංක් වැනි ලෝහ මේ ගල් ඇතුලේ කොයි විදිහට තැම්පත් වෙලා තියෙනවද කියලා මේව දෙස බැලුවම පැහැදිලි වෙනවා. මේ පතල නිසා තමයි අතීතයේ මේ ප්‍රදේශයේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක් වුණේ. එදා පතල්කම්කරුවන් කොයිතරම් දුෂ්කර ජීවිතයක් ගත කරාද කියලා ඒ රූපරාම බලද්දි අපිට පැහැදිලි වෙනවා. මේ ප්‍රදර්ශන කුටියේ තියෙන්නේ එදා පතල් කැණීම් සඳහා ඔවුන් භාවිතා කරපු සැබෑ උපකරණ. යකඩ වලින් හදපු මේ උල් මිටි සහ අනෙකුත් ආයුධ දකිද්දි එදා තාක්ෂණයේ තිබුණේ කොයි වගේ මට්ටමකටද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ දර්ශනය දකිද්දි ඕනෑම කෙනෙකුගේ හදවත සංවේදී වෙනවා. 1950 සිට 1953 දක්වා පැවති දරුණු කොරියානු යුද්ධ සමයේදී අවට ගම්මානවල ජනතාව තමන්ගේ ජීවිතය බේරා ගන්න මේ ගුවන්මියොන් ගුහාව සරණාගත කඳවුරක් විදියට භාවිතා කළා. මේ පෙරණ ආකෘතියෙන් නිරූපණය වන්නේ ඒ අසීරු කාලයේ ගුහාව ඇතුළත දරුවන් බිහි කරමින් ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවිතය ගැටගසාගත් ආකාරයයි. යුද්ධයේ බිවිසුණු බවින් බේරෙන්න අඳුරු ගුහාවක සීතල මැද ඔවුන් විඳියේ කැපකිරීම් අපිට මේ නිර්මාණය හරහා හොඳින් තේරුම් ගන්න පුළුවන්. මේ තමයි ලෝක ප්‍රකට ගුවන්මියොන් වයින් ගුහාව. පතලක් ඇතුලේ වයින් බෝතල් දහස් ගාණක් මේ විදියට පිළිවෙලකට අසුරලා තියෙන දැක්කාම පුදුමයි නේද? මේ ගුහාව ඇතුලේ අවුරුද්ද පුරාම එකම විදිහේ සිසිල් උෂ්ණත්වයක්, ඒ කියන්නේ සෙල්සියස් අංශක 12ක වගේ නියත උෂ්ණත්වයක් පවතිනවා. අන්නේ නිසයි වයින් ගබඩා කරලා තැබීමට මේක ලෝකයේ තියෙන හොඳම තැන් වලින් එකක් විදියට සැලකෙන්නේ. මේ කොරියාවේ විවිධ පළාත් වලින් නිපදවන වයින් වර්ග 170කට වඩා ප්‍රමාණයක් ප්‍රදර්ශනය වගේම විකිණීමට තියෙනවා. එදා අඳුරු පීඩාකාරී පතලක් වුණු මේ ස්ථානය අද
ආලෝකයෙන් සහ කලාවෙන් බැබලෙන අපූරු ලෝකයක් වෙලා තියෙනවා. ඒක හරියට අපේ ජීවිතය වගේමයි. කොයිතරම් අඳුරු කාල පරිච්ඡේදයක් පසු කළත් කැපවීම සහ බලාපොරොත්තුව ඇතනම් ඕනෑම අඳුරක් රන්වන් ආශ්චර්යයක් බවට පත් කරන්න පුළුවන් කියන පණිවිඩය ගුවන්මියොන් ගුහාව නිහඬවම අපිට කියලා දෙනවා. අතීතයේ කඳුළු මතින් ගොඩනැගුණු මේ වර්තමානයේ සුන්දරත්වය විඳින ගමන් අපි හැමෝම අපේ ජීවිතවලටත් ඒ ආලෝකය එකතු කරගමු. ඉතින් අතීතයේ මතකයත් වර්තමානයේ ආශ්චර්යයත් එකට මුණ ගැසුණු මේ අපූරු සංචාරය ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මෙවැනි තවත් හරවත් රසවත් සහ සුන්දර අත්දැකීම් විඳගන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු. එතෙක් ඔබ හැමට සුබ දවසක් සතුටින් ඉන්න. good luck.